අපි ජාත්‍යන්තර සංවාදවලදී ඒ ප්‍රශ්න අහපු වෙලාවේදී අපි හරි පැහැදිලිව ඉතා සූක්ෂමව ඒ ප්‍රශ්න වලට ජාත්‍යන්තර නීතිය අනුව අපි කටයුතු කරන බව තමයි කිව්වේ. එතුමාට අමතක වුණා. බ්ලූ ඉකොනොමි එක විතරක් නෙමෙයි, ක්ලයිමේට් චේන්ජ් එක විතරක් නෙමෙයි, මැරිටයිම් සිකියුරිටි එක ගැනත් මම කිව්වා. ඒක හලනවා. මේ සිකියුරිටි එකේ බිඳවැටීම තමයි මේ ප්‍රශ්නේ මුල. ඒක තමයි ඉතා පැහැදිලිව මම කිව්වේ. ඒක මේ සමහර Facebook වල ඉන්න ගොයියන්ට තේරෙන්නේ නැහැ. ඒකට මට කරන්න දෙයක් නැහැ. අපි ඒගොල්ලෝ ඒ ඉරාන සේලස්ලා දැන් අපි වැලිසර නාවික කඳවුරේ රඳවගෙන ඉන්නේ. අපි අවශ්‍ය කරන කැම බීම ඒ ඉදු මිහිටු සියලුම දේවල් අපේ රජයේ වියදමෙන් අපි දෙනවා. ඒ අය සම්බන්ධයෙන් අපි ගන්න තීරණය. ඒක ඊටාම බැරෑරුම් තීරණයක්. එහෙම නැතුව අපි කාටවත් පක්ෂග්‍රාහීව වැඩ කරන්නේ නැහැ. ඒ දෙන්නේ අපි හැම රටක් එක්කම මිත්‍රශීලීව කටයුතු කරනවා. අපි ඉරානයත් එක්ක අවශ්‍ය කරන සම්බන්ධතාවයන් පවත්වාගෙන යන ගමන්ම අපි ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරනවා. ඔව්. ඒකාර මන්ත්‍රීතුමා ඇහුවා දකුණු ආසියානු මධ්‍ය ආසියානු අනුබාර නියෝජිත සර්ජියෝ ලංකාවට ආව නේද කියලා. හොරහසද නෑ, හොරහස නෙමෙයි. ඊටා පැහැදිලි. අද උදේ 10ට ජනාධිපතිතුමා මුණ ගැහුණා. අපි මේ දෙරට අතර තියෙන ආර්ථික වෙළඳ ඒ වගේම දේශපාලන සම්බන්ධතාවයන් ගැන කතා කරන්නේ. පැයක පමණ සාකච්ඡාවක් තිබුණා. අපේ ඇමතිවරු කීප දෙනෙක් සම්බන්ධ වුණා. මාධ්‍යවල තියෙනවා. මේ හංගල කරන දෙයක් නෙමෙයි. ඉතින් ඇමරිකාවත් එක්ක, ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක අපි අවශ්‍ය කරන ආර්ථික වෙළඳ සම්බන්ධතාව පවත්වාගෙන යනවා. ඔබ කවුරුත් දන්නවා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ තීන්දුවක් අනුව අපි මත 144ක බද්දක් පැනෙවුවා. ආරම්භයේදීම 144ක බද්දක් පැනෙවුවා. අපේ තියෙන රාජ්‍ය තාන්ත්‍රික සමත්භාවය තුලින් අපි ඒක 120ට බස්සගත්තා. අපි ඒක අඩු කරගත්තා 120. එදා විපක්ෂ කට්ටිය කෑ ගැහුවේ ඒක අඩු කරගන්න බෑ මේ ආණ්ඩුවට කියලා. අපි අඩු කරලා පෙන්නුවා. අපි ඒවත් බැලන්ස් කරගෙන මේ යන්නේ. අපි ඉරානයේ නැව තියාගන්න ගමන්, ඉරානයේ සේලස්ලව අපේ අධිකාරියට තියාගන්න ගමන්, අපි ඇමරිකාව අපි මත පනවලා තියෙන ඒ ආර්ථික ක්‍රියාවලියත් අපි ඒ අවශ්‍ය කරන රාජ්‍යතාන්ත්‍රික භාවයේ පාවිච්චි කරලා අපි රටට වාසිදායක විදිහට පවත්වාගෙන යනවා. ඒවත් අපේ රටේ ජනතාව හොඳට තේරුම් ගන්නවා. රටේ ජනතාවට ඒක හොඳට තේරෙනවා. මේක දැලි පිහියෙන් කිරිකනවා වගේ වැඩක්. ඔව් අපි දන්නවා. ඒක මේ දෙපැත්ත තුන් පැත්තම රටට වාසිදායක විදිහට සමබරව රාජ්‍යතාන්ත්‍රිකව ඒ සම්බන්ධතාව පවත්වාගෙන යා යුතුයි. අපි ඒක හරියට කරලා තියෙනවා. අපි කොහෙදිවත් ඒවා වරද්දගෙන නැහැ. මේ තෙල් අර්බුදයේදී අපිට අවශ්‍ය කරන තෙල් ටික ගන්න අපි චීනියත් එක්ක සාකච්ඡා කරා. චීනයේ යම් මැදිහත් වීමක් කරමින් තියෙනවා. රුසියාවත් එක්ක ඒ සාකච්ඡා කරලා රුසියාවේ මැදිහත් වීම කරමින් තියෙනවා. පහුගිය දවස්වල සම්බාධක තිබුණා. සම්බාධක ඉවත් කරේ රෑ මධ්‍යම රෑ. පහුවදා දවල් වෙනකොට අපි රුසියානු තානාපතිතුමත් එක්ක සාකච්ඡා කළා. දැන් මේ ක්‍රියාවලිය ඉස්සරහට යනවා. අපි ඉන්දියාවත් එක්ක, ඉන්දියාවේ විදේශ ඇමතිවරයාත් එක්ක ඉතා පැහැදිලිව අපේ තෙල් ප්‍රශ්නය ගැන කතා කරලා අපි ඒ සාකච්ඡාව පටන් ගන්න තියෙනවා. සුබවාදී පිළිතුරු තියෙනවා. ඒ නිසා ඉන්දියාව, චීනය, රුසියාව තෙල් ප්‍රශ්නේදී අපිට උදව් කරන්න සුබවාදී පැත්තෙන් වුන් මැදිහත් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔවුනුත් ඒ රටවල අර්බුදයට ලක් වෙලා ඉන්නවා. ඒ රටවලත් තෙල් ප්‍රශ්න නැහැ. තෙල් ප්‍රශ්න තියෙනවා. දැන් ඉන්දියාව පෝලින් නැහැ කිව්වා. ඉන්දියාවේ ගෑස් පෝලින් දකින්න ඇති. මුළු රටම දකින්න. මෙතුමන්ලා දැකලා නැහැ. මුළු රටම දකින්න ඉන්දියාවේ ගෑස් පෝලින් මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා. හැම රටක්ම මේකේදී පීඩාවට ලක් වෙලා තියෙනවා. හැබැයි ඒ අපේ තියෙන ජාත්‍යන්තර සමත්තාවය නිසා අපිට උදව් කරන්නත් කැමැත්තෙන් ඉන්නවා. අපි උදව් ඉදිරියේදී අනිවාර්යයෙන් ලබා ගන්නවා.